හෙලෝ ගයිස් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඩාර්ක් ත්‍රිලින් මූවි එකක්. මේක වැම්පයර්ස්ලා හොන්ටඩ් මියුසික් වගේම 1930 ගණන් වල මිසිසිපි වල ජාතිවාදය වගේ සීරියස් තීම්ස් ගොඩක් එකතු වෙච්ච ඩාර්ක් සදර්න් ගොතික් එකක්. මේක නිකම්ම හොරර් මූවි එකක් නෙමෙයි. සුපර් නැචරල් ත්‍රිලර් වයිබ්ස් වලින් එකක්. ඔයාලා මිඩ්නයිට් මෑස් වගේ සීරීස් බලලා තියෙනවා නම් මේකත් ඔයාලට ගැලපෙනම මූවි එකක්. මේ ෆිල්ම් එක තමයි 2025 ආපු සිනර්ස් කියන මූවි එක. එහෙනම් වැඩි විස්තර නැතුව අපි ෆිල්ම් එකට යමු. ජනප්‍රවාදවලට අනුව මිනිස්සු ඉන්නවා විශේෂ සංගීත හැකියාවන් එක්ක ඉපදෙන. මේ සංගීතයට පුළුවන් මලවුන්ගේ ලෝකයට ළඟා වෙන්න. වගේම මේ කට්ටියට පුළුවන් එයාලගේ කට්ටියට සුවය ගේන්න. ඒ වුණාට මේ සංගීතයට නපුරු බලවේගත් ආකර්ෂණය වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ ෆිල්ම් එක පටන් ගන්න. ඊළඟට අපිට පෙන්වන්නේ 1932 අවුරුද්දේ මිසිසිපි. සැමී කියලා කොල්ලෙක් වාහනයකින් පල්ලියකට එනවා. මෙයාගේ මුළු ඇඟම ලේ වලින් නෑවිලා තමයි තියෙන්නේ. ඒ වගේම මෙයාගේ අතේ කැඩිච්ච ගිටාර් එකක කෑල්ලකුත් තියෙනවා. මේ පල්ලියේ ෆාදර් තමයි එයාගේ තාත්තා. එයාව දැක්ක ගමන් පල්ලියේ හැමෝම බය වෙනවා. ඒ වුණාට එයාගේ තාත්තා එයාට තාත්තා ගාවට එන්න කියනවා. තාත්තා මෙයාව බදාගෙන කියනවා දෙවියන් වහන්සේට ආදරේ නම් මේ නරක සංගීතෙන් ඈත් වෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ සීන් එකට කලින් දවස. එදා උදේ සැමී යාළගේ වගාව වැඩ කරන ගමන් ඉන්නේ. මෙතනදී එක ගෑනු කෙනෙක් අහනවා සැමී අද රැට ගිටාර් එක ගහනවද කියලා. ඒත් සැමී මේකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒ වෙලාවේ මේ ගෑනු කෙනා කියනවා එහෙනම් මට ඒ ගැන වෙන කෙනෙක්ගෙන් දැනගන්න වෙයි කියලා. සැමී ඒකටත් මොකුත් නොකිය එතනින් යනවා. ඊට පස්සේ එයා ගෙදර ගිහිල්ලා එයාගේ අම්මත් එක්ක පොඩි විහිළුවක් එහෙම කරලා ගේ ඇතුළට යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්ටැක් ස්මෝක් ට්වින් බ්‍රදර්ස්ලා. මෙයාලා අවුරුදු ගාණක් ආමි එකේ වැඩ කරලා චිකාගෝ ගැන්ග්ස්ටර්ලාගෙන් සල්ලිත් හොරකම් කරගෙන ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. මෙයාලා හොබ්වුඩ් කියන ක්ලෑන් මෙම්බර් කෙනෙක්ගෙන් ඉඩමක් සල්ලි වලට ගන්නවා. මෙයාලා ඒ මිනිස්සයාට කියනවා ඊට පස්සේ ඔයා හරි ඔයාගේ යාළුවෝ හරි මේ ඉඩමට ආවොත් මරලා දානවා කියලා. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ සැමීව. මෙයා පල්ලියට ගිහිල්ලා එතන තියෙන ගිටාර් එකත් අරගෙන කොහේ හරි යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒත් මෙයාගේ තාත්තා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. තාත්තා මෙයාට කියනවා බයිබල් එකේ තියෙන ඡේදයක් කියවන්න කියලා. මෙයා ඒකෙන් චොට්ටක් කියවලා මෙයාට ඒකට වෙලාවක් නැහැ කියලා යන්න හදනවා. තාත්තා මෙයාව නවත්තන්න ගියත් කොහොම හරි මෙයා එතනින් යනවා. ඒ වෙද්දිත් අර ට්වින් බ්‍රදර්ස්ලා මෙයාව එක්කන් යන්න එතෙන්ට ඇවිල්ලා තමයි ඉන්නේ. මෙයා ගිටාර් එකත් අරගෙන ඒ වාහනේ නැගලා යනවා. ඊට පස්සේ මෙයාලා යන්නේ කැලේ තියෙන ට්‍රක් එකක් ගාවට. මේ ට්‍රක් එකේ තියෙන ට්වින් බ්‍රදර්ස්ලාට අයිති බඩුවක. ඒකේ තියෙන කොළ අත්තක් අයින් කරනවත් එක්කම එතන සර්පෙක් ඉන්නවා. මේ ට්වින් බ්‍රදර්ස්ලා කිසිම හිතක් පපුවන්න නැතුව ඌව මරලා දානවා. ස්මෝක් කියනවා සුද්දා එන්න වෙලා ගියපු නිසා හොඳටම පරක් වුණා අපි බඩු ලෑස්ති කරලා ලබන සතියේම වැඩේ පටන් ගමු කියලා. ඒත් ස්ටැක් නම් කියන්නේ නෑ අදම මේක කරමු කියලා. අද තමයි මේකට හොඳම දවස අපේම මියුසික් පොට් එකක් පටන් ගමු කියලා මේ වෙලාවේ ස්ටැක් කියන්නේ. මේකෙන් අපිට තේරෙනවා මෙයාලා මියුසික් පොට් එකක් දාන්න තමයි හදන්නේ කියලා. ඒ කියන්නේ මෙයාලා අර ඉඩම අරගෙන තියෙන්නේ මේ වැඩේට. ඊට පස්සේ ස්මෝක් කියනවා එහෙනම් අපි බෙදලා යමු කියලා. එයා සැමීට කියනවා ස්ටැක්ව පෙන්නලා මේ මෝඩයාව හොඳට බලා ගන්න කියලා. ට්වින් බ්‍රදර්ස්ලා බදාගෙන ගොඩක් ආදරේ කියලා සමුගන්නවා. ස්ටැක් සැමී එක්ක කාර් එකට නගිනවා. ඊට පස්සේ ස්මෝක් ට්‍රක් එකත් අරගෙන එයාගේ යාළුවා බෝගේ ග්‍රොසරි ස්ටෝර් එකට යනවා. එයා ඒ ට්‍රක් එක නවත්තලා එතන ඉස්සරහින් ඉඳන් ඉන්න ගෑනු ළමයාට ට්‍රක් එක බලා ගන්න කියලා තමයි යන්නේ. මෙයා ඒ ගෑනු ළමයාට කියනවා කවුරු හරි ට්‍රක් එකේ බඩු හොරකම් කරන්න ආවොත් ෆෝන් එක ගහන්න කියලා. ස්මෝක් යාගේ යාළුවයි යාළුවාගේ වයිෆුයි එක කතා කර ඉන්නවා. මෙයා එයාලට කියන්නේ මෙයාලගේ අර මියුසික් වැඩේට උදව් කරන්න එන්න කියලා. මේ වෙලාවේ අර හෝන් එක වදිනවා ඇහෙනවා. ස්මෝක් ටක් ගාලා ඒ පැත්තට යනවා. එතකොට එයා දකිනවා දෙන්නෙක් ට්‍රක් එකේ තියෙන බඩු හොරකම් කරන්න හදනවා. මේ වෙලාවේ එයා ඒ දෙන්නටම වෙඩි තියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්ටැක් සැමී දෙන්නම. අපේ ස්ටැක් සැමීට කෙල්ලෙක් සතුටු කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙන ගමන් තමයි ඉන්නේ. ඒ වුණාට සැමී නම් ඉන්නේ වෙනම ලෝකයක. සැමී ස්ටැක්ගෙන් අහනවා ස්ටැක්ලගේ තාත්තා මැරුණේ කොහොමද කියලා. ඒ වෙලාවේ ස්ටැක් කියනවා එයාලගේ තාත්තා හරිම නරකයි. එයා ස්ටැක්ට හොඳටම ගැහුවා. ඊට පස්සේ ස්මෝක් යාව මරලා දැම්මා කියලා. මේ කතා බහෙන් පස්සේ ස්ටැක් සැමීට ගිටාර් එක දෙනවා. මේගොල්ලෝ ගිටාර් එක ගහන ගම සින්දුවකුත් කිය ආතල් එකේ යනවා. මේ දෙන්න ගිහිල්ලා හාමෝනිකා එකක් ප්ලේ කරන මිනිස්සෙක්ව හම්බෙනවා. මෙයාගේ නම ස්ලිම්. ස්ටැක් ස්ලිම්ට කියනවා එයාලගේ ජෝක් ජොයින්ට් එකේ ප්ලේ කරන්න එන්න කියලා. ඒත් ස්ලිම් නම් මුලින් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට අයිරිෂ් බියරුයි වැඩිපුර සල්ලි දෙනවා කිව්ව ගමන්ම මිනිහා එක පයින් ඒකට කැමති වෙනවා. මේ වෙලාවේ එතනදී
සැමී යාගේ ගිටාර් එක ප්ලේ කරනවා. ගොඩක් අය මෙතන ඉඳන් ඒක අහගෙන තමා ඉන්නේ. ස්ටැක් මේ වෙලාවේ ඒ කට්ටියටම කියනවා එයාලගේ ජූක් ජොයින්ට් එකට එදා හවසට එන්න කියලා. මේ ඔක්කොම අස්සේ සැමීගේ ඇහැ යන්නේ එක කෙල්ලෙක්ට. සැමී ගිහින් ඒ කෙල්ලත් එක්ක කතා කරනවා. ඒ කෙල්ල තමා පර්ලි. පොඩි කතා බහක් එක්ක ඒ කෙල්ල යනවා. මේ අතරේ සැමී දකිනවා සුදු කෙල්ලෙක් ඈත ඉඳන් ස්ටැක් දිහා බලන් ඉන්නවා. සැමී ගිහිල්ලා ඒ ගැන ස්ටැක්ට කියනවත් එක්කම ඒ කෙල්ල ඇවිල්ලා ස්ටැක් එක්ක කතා කරනවා. ඒ කෙල්ලගේ නම මැරි. ස්ටැක් මැරි අතර මොකක් හරි සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ වගේම ට්වින් බ්‍රදර්ස්ලා පොඩි කාලේ බලාගෙන තියෙන්නේ මේ මැරිගේ අම්මා. ටික දවසකට කලින් ඒ කෙල්ලගේ අම්මා නැති වෙලා තියෙනවා. ඒ ට්වින් බ්‍රදර්ස්ලා මලගෙදරටවත් ගිහිල්ලා නැහැ. මේ ගැන දොස් කියන ගමන් තමයි මැරි ඉන්නේ. මැරි ස්ටැක්ට හොදටම බැලලා එතනින් යන්න යනවා. ඊට පස්සේ ස්ටැක් සැමී දෙන්න ස්ලිම්වත් කාර් එකේ දාගෙන කෝන් බ්‍රෙඩ් කියලා තවත් එයාලගේ යාළුවෙක්ව හොයාගෙන යනවා. ස්ටැක් එයාවත් හොඳට ගෙවන්නම් කියලා ජූක් ජොයින්ට් එකේ වැඩේට එකතු කරගන්නවා. මේ වෙලාවේ ස්මෝක් තව තැනකට යනවා. ඒ ගෑනු කෙනෙක්ව හම්බෙන්න. මෙයාගේ නම තමයි ඇනි. ස්මෝක්ටයි ඇනිටයි ළමයෙක් ඉපදිලා තියෙනවා. හැබැයි ඒ ළමයා පොඩි කාලෙදිම නැති වෙලා තියෙනවා. අපිට ඒ ගැන වැඩි විස්තරයක් නම් එතනදි පෙන්නන්නේ නැහැ. ස්මෝක් ඇනිව බලන්න ගිහිල්ලා එයාගෙන් ඉල්ලනවා ඒගොල්ලන්ගේ ජෝක් ජොයින්ට් එකේ උයන්න එන්න කියලා. ඒත් ඇනි නම් මේකට එච්චර කැමති වෙන්නේ නැහැ. හැබැයි එයා අන්තිමට කැමති වෙනවා. ඇනි යාලා ගෙදර හූඩෝ මැජික් කරනවා. ඇනි කියනවා මේ අවුරුදු ගානෙදිම ස්මෝක්ව ආරක්ෂා කරේ මේ මැජික් වලින් කියලා. ස්මෝක් කියනවා ආත්මයක් කියලා දෙයක් නැහැ කියලා. ඒත් ඇනි කියනවා ස්මෝක් තාමත් එයාගේ මෝජෝ බෑග් එක තියාගෙන නේද ඉන්නේ කියලා. මේ කතා බහ අන්තිමට ඉවර වෙන්නේ රොමැන්ටික් සීන් එකකුත් එක්ක. මේ ඔක්කොම සිද්ධි අතර අපට පෙන්නනවා රෙමික් කියලා මිනිස්සෙක් හොඳටම තුවාල වෙලා ඉන්නවා. මේ මිනිස්සයා එතන ළඟ තියෙන කැබින් එකකට ගිහිල්ලා වතුර ඉල්ලනවා. මේ කැබින් එකේ ඉන්නේ ජෝන් බර්ඩ් කියලා කපල් එකක්. මෙයාලා වෙපන්ස් අරගෙන තමා දොර අරින්නේ. එයාලා මුලින්ම මේ මිනිස්සයා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට රෙමික් දිගින් දිගටම චොක්ටෝ කියලා ගෝත්‍රික කණ්ඩායමක් එයාව මරන්න හදනවා කියලත් එයා වතුර විතරයි ඉල්ලන්නේ කියලත් වගේ දේවල් ගොඩක් ඒවා කියනවා. ඉතින් අන්තිමට මේ දෙන්න එයාව විශ්වාස කරනවා. ටිකකින් මේ කැබින් එකට තවත් මිනිස්සු සෙට් එකක් එනවා. මේ වෙලාවේ දොර අරින්නේ ජෝන්. ඒගොල්ලෝ මේ ජෝන්ගෙන් අහනවා කෝ අර මිනිස්සයා කියලා. ඒ මිනිස්සයා ගොඩක් භයානක කෙනෙක් කියලත් ඒ කෙනා ඉන්නව නම් ඉක්මනට එළියට එවන්න කියලා කියනවා. ඒත් ජෝන් මේ කිසි එකට උත්තරයක් දුන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ එතනින් යන්න යනවා. දොර වහලා ඉවර වෙලා ජෝන් ඇතුළට යනවා. ඊට පස්සේ එයා දකින්න දෙන් හොඳටම කෑ ගහනවා. රෙමික් ඇත්තටම වැම්පයර් කෙනෙක්. එයා බර්ඩ්ගේ ලේ උරා බීලා තිබ්බා. ඒ වගේම බර්ඩ්ත් වැම්පයර් කෙනෙක් වෙලා තමයි හිටියේ. මේ සිදුවීම් පස්සේ අපේ ට්වින්ස්ලා එයාලගේ ජෝක් ජොයින්ට් එක ඕපන් කරලා තිබ්බා. ගොඩක් කට්ටිය එකට ඇවිල්ලා නට විනෝද වෙන ගමන් තමයි හිටියේ. මේ වෙලාවේ ස්මෝක් ටිකක් තරහ අරන් තමයි හිටියේ. එයා ස්ටැක්ට බයිනවා මිනිසුන්ට අඩු ගණන් වලින් ගෙවන්න දෙන්න එපා කියලා. මොකද එයා චිකාගෝ මුදල් වලින් ගොඩක් වියදම් කරලා තියෙනවා කියලා. ඒත් ඇනි ස්ටැක් දෙන්න ස්මෝක්ට ටිකක් තේරුම් කරන්න හදනවා මේ විදිහට තමයි ගොඩක් සෙනග මේකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒත් ඒ කතාවට ස්මෝක්ගේ හිත සතුටු කරන්න නම් බැරි වුණා. මේ වෙලාවේ මැරි ජූක් ජොයින්ට් එකේ දොර ගාවට එනවා. කෝන් බ්‍රෙඩ් මුලින්ම යාව නවත්තනවා. ඒත් පස්සේ යා කවුද කියලා අඳුරගෙන එයාට ඇතුළට එන්න ඉඩ දෙනවා. සැමී යාව දැක්ක ගමන්ම ඇතුළට එන්න එපා කියනවා. මේ දෙන්න අතර පොඩි කතා බහක් යනවා. ඊට පස්සේ සැමී කියන්නේ කවුද කියලා දැනගෙන මැරි සැමීව බාර් එකට එක්කන් ගිහිල්ලා බොන්න අරන් දෙනවා. සැමී අහනවා ඔයා කොහොමද මෙයාලව දන්නේ කියලා. ඊට පස්සේ මැරි කියනවා එයාගේ සීයා අඩක් කළු ජාතිකයෙක් කියලා. ස්ටැක් ස්මෝක් දෙන්නගේ අම්මා නැති වුණාට පස්සේ මැරිගේ අම්මා තමයි මේ දෙන්නව හදලා තියෙන්නේ. ඔය කතා බහ අස්සේ ස්මෝක් එතෙන්ට එනවා. මැරි කියනවා එයාගේ අම්මා මැරුණාට පස්සේ ට්වින්ස්ලා මල්වත් එව්වේ නැහැ කියලා. ඊට පස්සේ ස්මෝක් කියනවා අම්මා ජීවතුන් අතර ඉති අපි යාට ගොඩක් මල් යවුවා කියලා. ඊට පස්සේ සැමීව එතනින් යවන ස්මෝක් ගිහිල්ලා ස්ටැක්ට කියනවා මේ ගැන බලා ගන්න කියලා. ස්ටැක් මැරි ගාවට ඇවිල්ලා අහනවා ඔයාට මෙතනින් යන්න කීයක් ගෙවන්න ඕනද කියලා. ඒත් මැරි ඒක අකමැත්තෙන් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ස්ටැක් කියනවා මං තාමත් ඔයාට ආදරේ හැබැයි ඔයාව මට ආරක්ෂා කරගන්න බැහැ කියලා. ඊට පස්සේ මැරි ඇස්වල කඳුළු පුරවගෙන ඉන්නවා. ස්ලිම් මුළු රෑ පුරාම පියානෝ එක වාදනය කරනවා. ඊට පස්සේ එයා සැමීට එන්න කියනවා ගිටාර් එක ගහන්න. සැමි ලස්සන්ට සින්දු කිය ගිටාර් එක ගහනවා. හැමෝම මේකට වශී වෙලා වගේ නටන්න පටන් ගන්නවා. මේ වෙනකොට ජෝනුත් වැම්පයර් කෙනෙක් වෙලා ඉන්නේ. අපේ සැමීගේ සින්දු ඇහිලා රෙමික් බර්ඩ් වගේම ජෝනුත් මේ වෙනකොට ජූක් ජොයින්ට් එක ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. එයාලා ඇතුළට එන්න හදනවා. ඒ කෝන් බ්‍රෙඩ් එයාලව නවත්තනවා. ස්ටැක් ස්මෝක් එක්ක කට්ටිය මෙතෙන්ට එනවා මොකද්ද වෙන්නේ බලන්න. රෙමික්
රෙමික් කියනවා එයාලා මියුසිෂියන්ස්ලා විතරයි කියලා. එයාලා වාදනය කරන තැනක් හොයනවා කියලත් එයා කියනවා. එයාලා සින්දුවක් කියලා පෙන්නනවා. ඒ ට්වින්ස්ලා හිතනවා ඒ වගේ සින්දුවක් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක අහලා රෙමික් එයාලට සල්ලි ගෙවන්න ලෑස්ති වෙනවා. ඒ ට්වින්ස්ලා එයාලට පැහැදිලි කරනවා මේක සුදු මිනිස්සුන්ට ඇතුල් වෙන්න ඉඩක් නැහැ කියලා. ඊට පස්සේ ඕගොල්ලෝගේ හිත වෙනස් වුණොත් අපිට කියන්න කියලා මේ තුන්දෙනා එතනින් යන්න යනවා. ටික්කින් ස්මෝක් සැමීට කතා කරනවා. එයා සැමීට කියනවා ගෙදර ඉඳලා පල්ලියේ සින්දු ප්ලේ කරන්න කියලා. ඒක ආරක්ෂිතයි කියලා. ඒත් සැමී ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා එයා හැමදේම අතහැරලා හොඳ ජීවිතයක් හොයාගෙන යනවා කියලා. ඒත් ස්මෝක් මේ වෙලාවේ එයාට බනිනවා. ඊට පස්සේ සැමී කියනවා මම කරන්නේ මට ඕන දේ ඔයාට ඕනේ නම් මට වෙඩි තියන්න කියලා. මේ වෙලාවේ ස්මෝක් තුවක්කුව සැමීගේ පැත්තට දික් කරනවා. ඒ ටික්කින් ස්මෝක් තුවක්කුව අයින් කරනවා. මේ අතර ස්ටැක් මැරීට කියනවා හැමෝම ගෙවලා තියෙන ප්ලාන්ටේෂන් ක්‍රෙඩිට්ස් වලින් නිසා එයාලට මේක පාඩුවක් වෙයි කියලා. ඊට පස්සේ මේ වෙලාවේ මැරි කියනවා සමහර විට අර මියුසිෂියන්ස්ලා ළඟ ඇත්ත සල්ලි ඇති කියලා මෙයා ඒ ගැන ගිහිල්ලා බලන්නම් කියලා. ඊට පස්සේ එයා ස්ටැක්කින් තුවක්කුවක් කිල්ල ගන්නවා. මැරි ජූක් ජොයින්ට් එකෙන් එළියට යනවා. එතකොට එයා දකිනවා ඈත ඉඳන් අර තුන්දෙනා සින්දු කියා ඉන්නවා. මෙයා එතෙන්ට ගිහිල්ලා ඒ සින්දුව අහගෙන ඉන්නවා. මැරි මෙයාලගෙන් අහනවා ඇත්තටම එයාලට මැරිලට ගෙවන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ රෙමික් එයා ගාව තිබ්බ රත්තරන් කාසි වගේක් පෙන්නනවා. ඊට පස්සේ මැරි අහනවා මේ මොන වගේ කාසිද කියලා. ඊට පස්සේ රෙමික් කියනවා මේක ගොඩක් කාලයකට කලින් ආපු සල්ලි වර්ගයක් කියලා. මේ තුන්දෙනා මැරි එක්ක ජීවිතේ හැගීම් වගේ දේවල් කතා කරනවා. ඉතින් මැරිට හිතෙන්නේ මේ අය නරක කට්ටියක් නෙවෙයි කියලා. ඒ ටික වෙලාවකින් රෙමික්ගේ ඇස් රතු පාටින් දිලිසෙන්න ගන්නවා. ඒ වෙනකොට රෙමික්ගේ කටෙන් කෙලත් බේරෙන්න පටන්ගෙන තියෙන්නේ. මේක දැක්ක මැරි ටක් ගාලා තුවක්කුවත් අරගෙන එතනින් යන්න ලෑස්ති වෙනවා. එයා අර තුන්දෙනාට යන්න කියලා ආපහු ජූක් ජොයින්ට් එකට යන්න හදනකොට රෙමික් එයාගේ අකට පයින්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පර්ලින්ව. එයා මේ වෙලාවේ ජූක් ජොයින්ට් එකේ සින්දු කියන ගමන් ඉන්නේ. හැමෝම මේ සින්දුවට මුසපත් වෙලා නටන්න පටන්ගෙන තමයි තිබ්බේ. අපිට පෙන්නනවා මැරි ඇතුළට ඇවිල්ලා ස්ටැක්ට රත්තරන් කාසි ටික දීලා එයාම කිස් කරනවා. ස්ටැක් එයාගෙන් ඈත් වෙන්න උත්සාහ කරත් මැරි එයාට ඈත් වෙන්න දෙන්නේ නැහැ. එයා ස්ටැක්වත් එක්කගෙන කාමරයකට යනවා. මේ වෙද්දි ස්ටැක් මැරිගෙන් පිස්සු වැටිලා ඉන්නේ. එයා හිමීට මැරිගේ ගවුම ගලවන්න හදනවා. ඒත් එයා දකින්නේ නැහැ මැරිගේ උරහිසේ කවුරු හරි හපපු තුවාලයක් තියෙනවා කියලා. මේ වෙලාවේ කෝන් බ්‍රෙඩ් ටොයිලට් යන්න ඕන වෙලා තමයි හිටියේ. එයා ස්ලිම්ට දොර පොඩ්ඩක් බලා ගන්න කියලා කැලෑවට යනවා. එයා කැලේට ගිහිල්ලා ඉන්නකොට එයාට ඇහෙනවා එයාගේ නම කියලා කවුරු හරි කතා කරනවා. මේ ඔක්කොම සිද්ධි අතරේ ජූක් ජොයින්ට් එකේ පොඩි කලබලයක්. ගේම් රූම් එකේ එක්කෙනෙක් තවත් කෙනෙක්ට පිහියෙන් ඇරලා මෝක් දුවගෙන එතනට යනවා. ඊට පස්සේ එයා වැරදිකාරයට තුවක්කුව දික් කරලා එයාව අල්ල ගන්නවා. ඊට පස්සේ එයා සැමීට කියනවා ස්ටැක් එක්කගෙන එන්න කියලා. සැමී ගිහිල්ලා ස්ටැක්ලා ගියපු කාමරේ දොර ඇල්ල බලනවා. ඒත් එයා දැක්ක දෙයින් එයාට ස්ටැක්ට කතා කරන්න නම් හිතෙන්නේ නැහැ. එයා ආපහු දොර වහලා ගිහිල්ලා ස්මෝක්ට කියනවා එයාට කතා කරන්න බෑ කියලා. ඒත් ස්මෝක් ආයෙත් කියනවා සැමීට ගිහිල්ලා එක්කගෙන එන්න කියලා. සැමී කියන්නේ එයාට තනියම නම් යන්න බෑ කියලා. ඊට පස්සේ ස්මෝකුත් සැමීත් එක්ක යනවා. මෙයාලා ගිහිල්ලා ස්ටැක්ලා හිටපු කාමරේ දොර ඇල්ල බලනවා. ඒත් එයාලා දැක්ක දෙයින් හොඳටම කම්පා වෙනවා. මේ වෙනකොට මැරි ස්ටැක්ගේ බෙල්ල හොඳටම හපලා තිබ්බේ. ස්ටැක්ගේ බෙල්ලෙන් හොඳටම ලේ විදිනවා. ඒ විතරක් නෙමෙයි මැරිගෙත් මුළු ඇඟේම ලේ. ඒ කියන්නේ මැරි වැම්පයර් කෙනෙක් වෙලා. ස්මෝක් ඉක්මනටම මැරිට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් මැරිට නම් ඒකෙන් මොකුත්ම වෙන්නේ නැහැ. මෙයා දුවගෙන එතනින් එළියට යනවා. ඒ යන්නේ ඔයාලා හැමෝම ඉක්මනට අපි හොයාගෙන එනවා කියන ගම. ස්මෝක් ස්ටැක්ගේ තුවාලේ බලන්න යනවා. ඒත් මේ වෙද්දි ස්ටැක්ගේගෙන් ගොඩක් ලේ ගිහිල්ලා ස්මෝක්ගේ අතේම ස්ටැක් මැරෙනවා. මේ ඇස්සේ ග්‍රේස් බෝට කියනවා අපි මේ වගේ ප්‍රශ්න දාගන්න නෙමෙයි මෙතෙන්ට ආවේ. අපි ආවේ මෙයාලට උදව් කරන්න. ඒ හින්දා අපි යමු කියලා. ඊට පස්සේ බෝ එළියට යනවා කාර් එක අරගෙන එන්න. ජෝක් ජොයින්ට් එකට ඇවිල්ලා හිටපු හැමෝම ස්ලිම් එළියට යවනවා. ඊට පස්සේ ඇනි ස්මෝක්ට කියනවා බොඩි එක එළියට දාන්න කියලා. ඒත් ස්මෝක් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා යාලා බොඩි එක කාමරේම තියලා ලොක් කරනවා. ටෙක්කින් කෝන් බෙඩ් ආපහු ජෝක් ජොයින්ට් එකේ දොර ගාවට එනවා. එයා ඇවිල්ලා අහනවා ඇතුළට එන්නද කියලා. මේකෙන් මේ කට්ටියට පොඩි සැකයක් ඇති වෙනවා. ඇනි අහනවා ඔයා වෙනදට ඇතුළට එන්න අවසර ගත්තේ නෑනේ. ඇයි දැන් මේ එහෙම අහන්නේ කියලා. මේ විදිහට මෙයාලා අතර පොඩි කතා බහක් ඇති වෙනවා. ඊට පස්සේ කෝන් බ්‍රෙඩ් තරහ වෙලා එයාගේ ගාස්තුව
වස්තුව ඉල්ලනවා. ස්මෝක් එයාට සල්ලි දෙන්න යද්දිම එයා ස්මෝක්ගේ අත හපන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ ස්මෝක් ටක් ගාලා එයාට වෙඩි තියලා ඇතුළට එනවා. ඊට පස්සේ මෙයාලා දොර ලොක් කරගන්නවා. කෝන් බ්‍රෙඩ් හපන්න ගියාට ස්මෝක්ට මුකුත් වෙලා තිබ්බේ නැහැ. එකපාරටම ස්ටැග්ගේ බොඩි එක තිබ්බ කාමරේ ඉඳලා ස්ටැග් කතා කරනවා ඇහෙනවා. ස්ටැග් දොරට පිහියෙන් ඇනලා සිදුරක් හදනවා. එයා කියනවා එයා හොඳින් ඉන්නවා කියලා. එයා මැරුණේ නැහැ කියලා. ඒ වෙලාවේ ඇනි ස්මෝක්ට කියනවා ස්ටැග් මැරුණා. ඒ හින්දා මේ ඉන්නේ එයාගේ ට්වින් බ්‍රදර් නෙවෙයි කියලා. සැමි ස්ටැග්ට එළියට එන්න බැරි වෙන්න දොර තද කරලා අල්ලන් ඉන්නවා. ඒත් ස්ටැග් දොර කඩාගෙන එළියට එනවා. ඇනි විනාකිරි වගේක් එයාගේ මූණට විසික් කරනවා. ඒත් එක්කම ස්ටැග් දුවගෙන එළියට යනවා. සැමීගේ ඇඟ උඩට දොර පියන වැටිලා තිබ්බේ. ස්මෝක් එයාට උදව් කරන ගමන් හිටියේ. එතකොට ග්‍රේස් කියනවා එයාගේ මහත්තයා එළියට ගියා කියලා වාහනේ අරන් එන්න. ඒ හින්දා එයාට මහත්තයා හොයා ගන්න ඕනේ කියනවා. ඒත් ඇනි ඒකට විරුද්ධ වෙලා කියනවා උදේ වෙනකම් ඇතුළට වෙලා ඉමු කියලා. ඊට පස්සේ මේ කට්ටිය එකතු වෙලා ඇනි කියන විදිහට වැම්පයර්ස්ලාගෙන් බේරෙන්න අවි හදන්න පටන් ගන්නවා. ඇනි කියනවා මුන්ව මරන්න පුළුවන් වෙන්නේ සුදු ලූණු, ලී උල්, හෝලි වෝටර්, රිදි, හිරු එළිය වගේ දේවල් වලින් කියලා. සැමි මේ වෙලාවේ කියනවා එයාගේ සින්දු හින්දා තමයි වැම්පයර්ස්ලා මේ විදිහට ආවේ කියලා. ඒත් ඒ වෙලාවේ ස්ලිම් කියනවා ඒකට සැමිගේ වැරද්දක් නැහැ කියලා. හැමෝගෙම පොඩ්ඩකට ඈත් වෙලා ඇනි ස්මෝක් පොරොන්දු කරගන්නවා ඇනි වැම්පයර් කෙනෙක් වුණොත් එයාව මරන්න කියලා. ටික්කින් මෙයාලා පිටිපස්ස කාමරේ බොඩි එකක් හොයාගන්නවා. සැමි ස්මෝක් දෙන්න ඒ බොඩි එක මෙයාලා හිටපු ගොඩ නැගිල්ලෙන් එළියට දානවා. මේ වෙනකොට ජූක් ජොයින්ට් එකෙන් එළියට ගියපු හැමෝවම රෙමික් වැම්පයර්ස්ලා කරලා හිටියේ. මෙයාලා ඒ වෙලාවේ සින්දු කිය නටන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ ඇනි හැමෝටම සුදු ලුණු කන්න දෙනවා. එයාලා වැම්පයර්ස්ලා වෙලාද නැද්ද කියලා බලන්න. ඒත් පර්ලයින් නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් ස්මෝක් තුවක්කුව දික් කරලා එයාටත් කියනවා සුදු ලුණු කන්න කියලා. සුදු ලුණු කාලා ස්ලිම් එකපාරටම අමුතු කෙනෙක් වගේ හැසිරෙනවා. ඒත් ඊට පස්සේ එයා කියනවා එයා ගොඩක් මත්පැන් බිව්ව හින්දා තමයි එයාට එහෙම උනේ කියලා. එතකොට එයාලට තේරෙනවා අර වෙලාවේ එයාලා එළියට දැම්මේ බොඩි එකක් නෙමෙයි ඒ බීලා වැටිලා හිටපු මිනිස්සෙක්. ඒ වගේම එයාලා ලේ කියලා රැවටිලා තියෙන්නේ වයින් වලට කියලා. එතකොටම මෙයාලා එළියට දාපු ඒ මිනිස්සයා දොරට තට්ටු කරනවා. එයා කියනවා එළිය මොකක් හරි අමුතු දෙයක් වෙනවා. ඒ හින්දා එයාව ඇතුළට ගන්න කියලා. ස්මෝක්ලා එයාව ඇතුළට ගන්න හදනවත් එක්කම කෝන් බ්‍රෙඩ් එක පාටම ඇවිලා ඒ මිනිස්සයාව හපනවා. එතකොටම එතෙන්ට බෝ වෙනවා. එයා ඇවිල්ලා ග්‍රේස්ට කියනවා කාර් එක ලෑස්ති කියලා. මේ වෙද්දිත් කෝන් බ්‍රෙඩ් අර මිනිස්සයාව හපන ගමන් තමා ඉන්නේ. ඒත් බෝට නම් ඒ ගැන කිසිම ගාණක් තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා මෙයාලට තේරුණා මේ වෙද්දි බෝත් ඇත්තටම වැම්පයර් කෙනෙක් වෙලා තමයි හිටියේ කියලා. බෝ ඇතුළට එන්න ඉල්ලනවා. ඒත් කවුරුත් එයාට හා කියලා නම් කියන්නේ නැහැ. ඊට පස්සේ මෙතෙන්ට රෙමික් එනවා. එයා ඇවිල්ලා කියනවා එයාගේ මේ බලය තමයි කළු ජාතිකයන්ට අලුත් ජීවිතයක් පටන් ගන්න උදව් කරන්න කියලා. ඒ වගේම මෙයා කියනවා එයාලට ඇතුළට එන්න දුන්නේ නැත්තම් ග්‍රේස්ගේ දුවව හොයාගෙන නගරයට යනවා කියලා. මේ කතාවෙන් ග්‍රේස් ගොඩක් කලබල වෙනවා. රෙමික් සැමීට කියනවා එයාලා සැමීව හොයාගෙන තමයි ආවේ. සැමී එයාලට එකතු වෙනවා නම් එයාලා අනික් අයට ජීවත් වෙන්න ඉඩ දෙනවා කියලා. ඊට පස්සේ සැමී ටිකෙන් ටික ඉස්සරහට එනවා. ඒත් ස්මෝක් නම් සැමීට එතෙන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ. ටිකෙන් ටික වැම්පයර්ස්ලා ඔක්කොම මෙතෙන්ට ලං වෙන ගමන් හිටියේ. ඒ වෙලාවේ රෙමික් කියනවා හොග්වුඩ් ට්වින්ස්ලව රැවට්ටුවා කියලා. හොග්වුඩ් හදලා තියෙන්නේ ට්වින්ස්ලට මේක විකුණලා කළු ජාතිකයෝ ඔක්කොම එකට එකතු වුනහම හැමෝම මරලා දානවා. මේ වෙලාවේ ස්ටැග් මැරී දෙන්න කියනවා රෙමික්ගේ මේ කතාව පිළිගන්න කියලා. රෙමික්ගේ මේ කතාව අහලා හැමෝම වැම්පයර්ස්ලා වුණොත් එයාලා ක්ලයන්ට්ස්ලාගෙන් බේරිලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි මේ දෙන්න කියන්නේ. ඒත් මේ කතාව ප්‍රතික්ෂේප කරලා ස්මෝක්ලා දොර වහනවා. රෙමික් ග්‍රේස්ගේ දුවව හොයාගෙන යනවා කිව්ව කතාවෙන් එයා හොඳටම කලබල වෙලා තමා ඉන්නේ. මේ වෙද්දි වැම්පයර්ස්ලා හැමෝම බිල්ඩින් එක වටේ ඉඳන් සින්දු කියනවා. කවුරුත් නවත්තන්න කලින් ග්‍රේස් මහ හයියෙන් කෑ ගහලා වැම්පයර්ස්ලාට ඇතුළට එන්න කියනවා. හැමෝම මෙයාලා හදාගත්ත අවි අරගෙන ඉස්සරහට දුවනවා. වැම්පයර්ස්ලා හැමෝම ඇතුළට එනවා. මේගොල්ලෝ අතරේ ලොකු සටනක් ඇති වෙනවා. ග්‍රේස් බෝව ගිනි ගොඩකට විසි කරලා එයාගේ පපුවට ලී කූරකින් ඇනලා මරනවා. ඒත් අන්තිමට ග්‍රේසොත් ඒ ගින්නට මහු වෙලා මැරිලා යනවා. මේ වෙද්දි හැමෝම වැම්පයර්ස්ලාට ලී කූරු වලින් අනිමින් ඒ වගේම වෙඩි තියන ගමන් තමයි හිටියේ. ඒත් වැම්පයර්ස්ලා ගොඩක් පිරිසක් හිටියා. ඒ අය ගොඩක් වේගවත්. එකපාරටම ස්ටැග් ඇනීගේ බෙල්ල හපනවා. ස්මෝක් ඇනීට උදව් කරන්නේ යද්දිම රෙමික් එයාව අල්ලගෙන බිම පෙරලනවා. බර්ලින් රෙමික්ගේ උරහිසට වෙඩි තියලා එයාව අයින් කරනවා. ස්මෝක් ඉක්මනට ඇනී ගාවට යනවා. ඒත් ඒ වෙද්දිත් ඇනී හොඳටම අමාරුවෙන් තමයි ඉන්නේ. එයා ස්මෝක් Tamanට වෙච්ච පොරොන්දුව මතක් කරවනවා. ඊට පස්සේ ස්මෝක් එයා දිහා ආදරෙන් බලලා මං ඔයාට ගොඩක් ආදරේ කියලා ලී
ලී කූරෙන් එයාට ඇනලා මරනවා. මැරි ස්ටැක් දෙන්නත් මේක දැකලා ගොඩක් කම්පා වෙනවා වගේ තමයි අපිට පෙන්වන්නේ. අනික් කට්ටියට උඩට දුවලා යන්න කියලා ස්ලිම් වැම්පයර්ස්ලා ඔක්කොගේම අවධානය එයාගේ පැත්තට ගන්නවා. වැම්පයර්ස්ලා ඔක්කොම ස්ලිම්ව වට කරගෙන එයාව මරලා දානවා. මේ වෙලාවේ රෙමික් උඩ තට්ටේ දොර ගාවට ඇවිල්ලා සැමීව අල්ලගන්න හදන ගමන් තමයි හිටියේ. ඒ වගේම ස්ටැක් එයාගේ අයියට පහර දෙන ගමන් හිටියේ. රෙමික් සැමීට කරදර කරන්න හදනව දකින පර්ලින් එයාට ලී කූරෙන් අනින්න හදනවා. ඒත් රෙමික් එයාව පෙරලගෙන බෙල්ල හපනවා. ස්මෝක් ස්ටැක්ව තල්ලු කරලා රෙමික්ට වෙඩි තියලා එයාව පස්සට යවනවා. ඊට පස්සේ සැමී පර්ලින් ගාවට යනවා. ඒත් පර්ලින් දන්නවා එයා ඉක්මනට වැම්පයර් කෙනෙක් වෙනවා කියලා. මේ නිසා එයා සැමීට කියනවා මෙතනින් යන්න කියලා. ඒ වෙලාවේ ස්මෝකුත් සැමීට කියනවා ඉර එළිය වැටෙනකම්ම දුවන්න කියලා. ඊට පස්සේ සැමී එතනින් බිමට පයින්නවා. ඒ වෙලාවේ සැමීගේ කකුලටත් මොහක් හරි වෙනවා. සැමී කොහොම හරි එතනින් යන්න හදද්දි රෙමික් එක පාරටම ඇවිල්ලා සැමීව අල්ල ගන්නවා. ඊට පස්සේ එයා සැමීව වතුරට තල්ලු කරනවා. රෙමික් සැමීව හපන්න යද්දිම සැමී යාඥා කරන්න පටන් ගන්නවා. එතකොට අනික් වැම්පයර්ස්ලාත් යාඥා කරන ගම මෙතෙන්ට එනවා. රෙමික් කේන්තියෙන් සැමීගේ ඔළුව අල්ලලා වැව ඇතුළට ඔබනවා. මේ අස්සේ ගොඩනැගිල්ල ඇතුලේ ටොයින්ස්ලා දිගටම සටන් කරනවා. ස්ටැක් ස්මෝක්ව බිම පෙරලනවා. ඊට පස්සේ එයා ස්මෝක්ගේ බෙල්ල හපන්න ගියත් එයාට ඒක කරගන්න බැරි වෙනවා. ස්මෝක් ඒකෙන් ප්‍රයෝජන අරගෙන ස්ටැක්ට ලී කූරෙන් අනින්න හදනවා. ස්ටැක්ව ආරක්ෂා කරගන්න බැරි වුණාට සමා වෙන්න කියලත් ස්මෝක් ස්ටැක්ට කියනවා. ඒත් ස්ටැක් ඒ වෙලාවේ කියනවා සමාව ඉල්ලන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සැමීව. සැමී එක පාරටම එයාගේ ගිටාර එක අරගෙන රෙමික්ගේ ඔළුවට ගහනවා. මේක නිසා වැම්පයර්ස්ලා වේදනාවෙන් කෑ ගහන්න පටන් ගන්නවා. රෙමික් එයාගේ ඔළුවේ හිර වෙලා තිබ්බ ගිටාර් කෑල්ල ගලවලා දාලා ආයෙත් සටනට ලෑස්ති වෙද්දිම ස්මෝක් එතනට ඇවිල්ලා රෙමික්ගේ පපුවට ලී කූරකින් අනිනවා. ඒත් එක්කම ඉරපා යන්න පටන් අරගෙන වැම්පයර්ස්ලා එක පිච්චිලා මැරෙන්න පටන් ගන්නවා. රෙමික් අන්තිමට ගිනි හුලගක් වගේ හැදිලා පිච්චිලා අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ස්මෝක් එයාට කරන්න තව වැඩ වගේක් ඉතුරු වෙලා තියෙනවා කියලා සැමීට එයාගේ කාර් එකත් අරගෙන යන්න කියලා කියනවා. ස්මෝක් එයාට ගන්න පුළුවන් හැම තුවක්කුවක්ම අරගෙන ලෑස්ති වෙනවා. ටිකකින් හොග්වුඩ් තව ක්ලෑන්ස්ලා සෙට් එකක් එක්ක එතනට එනවා. ඇවිල්ලා එයාලා අර බිල්ඩින් එකේ දොර අරින්න හදනවා. ඒත් එයාලට දොර අරගන්න බැරි වෙනවා. මේ වෙලාවේ ස්මෝක් කැලේ අස්සට වෙලා හැංගිලා ඉඳලා මේ කට්ටියට වෙඩි තියන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා කැලෙන් එළියට ඇවිල්ලත් ක්ලෑන්ස්ලාට වෙඩි තියනවා. ක්ලෑන්ස්ලාත් අනිත් පැත්තට ස්මෝක්ට වෙඩි තියනවා. මේ වෙලාවේ ස්මෝක්ටත් වෙඩි වදිනවා. මිනිස්සු දෙන්නෙක් ට්‍රක් එකත් අරගෙන එතනින් පැන ගන්න හදනවා. ඒත් ස්මෝක්ගේ ට්‍රක් එකත් පුපුරලා දානවා. අන්තිමට එතන ඉතුරු වෙන්නේ හොග්වුඩ් ස්මෝක් දෙන්න විතරයි. ස්මෝක් හොග්වුඩ්ගෙන් සිගරට් එකක් තියනවද කියලා අහනවා. හොග්වුඩ් එයාට සිගරට් එකක් දෙනවා. ස්මෝක් එක බොන්න පටන් ගන්නවත් එක්කම එයාට ඇනීව මැවිලා පේනවා. ඒ වගේම එයාලගේ පුංචි දරුවවත් මැවිලා පේනවා. ඇනී ස්මෝක්ට කියනවා බබාව ගන්න කියලා. ස්මෝක් බබාව ගන්න හදනවත් එක්කම හොග්වුඩ් එයාට කියනවා මේ අහපන් මට සල්ලි තියෙනවා කියලා. ඒත් එක්කම ස්මෝක් එයාට හොඳටම වෙඩි තියනවා. එතනම හොග්වුඩ් මැල්ලා යනවා. ඊට පස්සේ ස්මෝක් බබාව අතට අරගෙන තාත්තා ආවා කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සැමීව. තාත්තා එයාට ගිටාර එක අතාරින්න කිව්වත් එයා ඒක අතාරින්න කැමති වෙන්නේ නැහැ. එයා තාත්තට කියනවා එයා සංගීතය අතාරින්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා මිසිසිපි අත ඇල්ලා උතුරු පැත්තට යනවා. අන්තිමට අපිට පෙන්නනවා අවුරුදු ගානකට පස්සේ වයසක සැමී තාමත් ක්ලබ් වල ගිටාර් ප්ලේ කරනවා. එක දවසක් රෑ එයාව හම්බෙන්න මැරි ස්ටැක් දෙන්න එනවා. ස්ටැක් කියනවා ස්මෝක්ට එයාව මරන්න බැරි වුණා කියලා. ඒ නිසා එයා සැමීට කිසිම කරදරයක් කරන්න එපා කියලා ස්ටැක්ව පොරොන්දු කරවගෙන එයාව අතැල්ල දැම්මා කියලා කියනවා. මැරි ස්ටැක් දෙන්නට තේරෙනවා සැමීට තව වැඩි කාලයක් ජීවත් වෙන්න ඉතුරු වෙලා නැහැ කියලා. ඒ නිසා මෙයාලා සැමීට කියනවා වැම්පයර් කෙනෙක් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා. ඒත් සැමී මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා එයා මේ ලෝකෙ දැන් හිටියා හොඳටම ඇති කියලා. ඊට පස්සේ ස්ටැක් කියනවා එයා ඉස්සර සංගීතයට තරම් දැන් කාලේ තියෙන ඉලෙක්ට්‍රික් සංගීතයට කැමති නැහැ කියලා. ඊට පස්සේ එයා සැමීගෙන් අහනවා තාමත් ඉස්සර හැකියාව සැමීට තියෙනවද කියලා. මේ වෙලාවේ සැමී එදා ස්ටැක් එක්ක කට්ටියව එකතු කරගන්න කාර් එකේ යද්දි ප්ලේ කරපු සින්දුව ප්ලේ කරනවා. සින්දුව අහලා ඉවර වෙලා ස්ටැක් සැමීව බදාගෙන එතනින් යන්න හදනවා. සැමී ස්ටැක්ට කියනවා එයා තාමත් සතියකට පාරක් ඒ දවසේ ජීවත් වෙනවා කියලා. ඒ වගේම එයා කියනවා එදා දවසේ ඉර බහින්න කලින් ඒ තමයි එයාගේ ජීවිතේ හොඳම දවස කියලා. ස්ටැකුත් මේකට එකග වෙනවා. එයා කියනවා එයා ඉර දැක්ක අන්තිම වතාවයි එයා අයියත් එක්ක ගත කරපු අන්තිම කාලේ තමයි එයා ගොඩක් නිදහසේ හිටියේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ඩාර්ක් ත්‍රිලිං වැම්පයර් හොරර් මූවි එක ඉවර වෙන්නේ. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක click කරලා
ලයික් එකකුත් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන මූවි එකකින් ඉක්මනටම හම්බෙමු. බයි බයි.